නුගගහක් නාට්‍ය ටිම් ක්‍රවුච් බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යකරු විසින් රචනා කර ඕක්ට්‍රී කියන නාට්‍ය සිංහල පරිවර්තනයක්. මේක හරිම විශේෂිත නාට්‍යයක්. මොකද මේ නාට්‍යයේ මේ සලිනි කිව්වා වගේ ප්‍රියන්ත සිරිකුමාර තමයි ප්‍රධාන චරිත රංගපාන්නේ. නමුත් දෙවනි නළුවා ඒ දවසට දෙවනි නළුවා වෙනස් වෙනවා. එතකොට දෙවනි නළුවා කිසිම දවසක පිටපත දැකලත් නැහැ, කියවලත් නැහැ. එතකොට ඒ මොහොතේ ඇවිල්ලා ඇත්තටම මේ ප්‍රියන්තත් එක්ක ඒ ජර්නි එක යන එක තමයි කරන්නේ. ඒ අර්ථයෙන් මේක හරිම විශේෂිත නාට්‍යයක්. මේක ප්‍රේක්ෂකයන්ගේ නාට්‍යයක් කියලා කියන්නත් පුළුවන්. මොකද ප්‍රේක්ෂකයන්ගේ පරිකල්පනය නැතුව මේ නාට්‍ය ඇත්තටම බලන්න අමාරුයි. ඒ කියන්නේ මේක ගොඩක් ප්‍රියන්ත කියන එකට මම එකඟයි. ඒ කියන්නේ යං ජෙනරේෂන් එකේ ගොඩක් අය හිටියා. අපේ ඔඩියන්ස් එකේ යාලා මේකට අර මුලැමැදාග නැති එකම. ඒ කියන්නේ මේකේ තියෙන හිස්තැන් පුරව ගන්න වෙන්නේ ප්‍රේක්ෂකයාට. ප්‍රේක්ෂකයාට තමන්ගේ පරිකල්පන ඉමේජිනේෂන් එක පාවිච්චි කරලා. ඒක නිසා මම හිතන්නේ මේක නළුවන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේත් නාට්‍යයක්. මේකේ හිස්තැන් පුරවල නාට්‍ය ඉදිරියට ගෙන යන්න ඕනේ ප්‍රේක්ෂකයා. දවස් ටික මතක් කරොත් අපි 6 වෙනිදා තියෙනවා ප්‍රියන්ත සිරිකුමාරත් එක්ක 6 වෙනිදා 4 රංගපාන්නේ සේවිය කනිෂ්ක, 7 වෙනිදා 2ට සම්පත් ජයවීර අපිත් එක්ක එකතු වෙනවා. 7 වෙනිදා 7ට චාන්දනි සෙනෙවිරත්න අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඇවිල්ලා මේ අත්දැකීම විඳින්න කියලා.